අපි අද කතා කරන්නේ Python programming language එකෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක. එතන මම මේකට install කරගෙන තියෙනවා Python setup එක දාගෙන ඊට පස්සේ PyCharm කියන IDE එක install කරලා තියෙනවා. මෙතන මේ PyCharm community edition කියලා පෙන්නන්නේ ඒක. මම දැන් ඒක double click කරලා open කරනවා. ඊට ඔන්න ඔය විදිහට ඒක load වෙනවා. හරි මම කලින් කර ප්‍රොජෙක්ට් එකක් තමයි දැන් මෙතන මේ open ලා තියෙන්නේ. අපි new project එකට යමු මේක close කරලා. දැන් new project ගිහිල්ලා name එක අපි දාමු Python project 2 කියලාම දාන්නම්. දාලා create කරගන්නවා. මෙතන මේ Python version එක කියලා එකක් පෙන්වනවා. ඒක දැන් මගේ latest version එක දැන් select කරලා තියෙන්නේ. අනිත් ඒවා ඕනනම් download කරගන්න තියෙනවා. හරි. දැන් මේ තියෙන version එකෙන් වැඩ කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ කිසිම. හරි create දෙනවා. ඊට පස්සේ මේක open කරන්න මේ window එකද අලුත් එක දානවා. this window කියලා දෙමු. ඒතර විදිහට open වෙනවා. virtual environment එකක් create වෙනවා කියලා මෙතන පෙන්නනවා. හරි file set එකක් හැදුනා. එතකොට මම මේකේ මෙන්න මේ Python project 2 කියන එක උඩ right click කරලා new කියන එකට යනවා. new කියන ගිහලා මේ Python file කියන එක click කරන්න ඕනේ. Python file කියන එක click කරලා අපිට file එකට නමක් දෙන්න පුළුවන්. හරිද? වැඩි හිතන්න දෙයක් නැහැ. පොඩි මොකක් හරි නමක් දෙන්න පුළුවන්. my project 01 කියලා දෙන්න. එතකොට මේක extension එක වෙන්නේ .py. ඒතර extension එක මෙතන දෙන්න ඕනේ නැහැ. කොහොමද Python file වල නම් මේ extension එක තමයි හැදෙන්නේ. එතකොට මෙහෙම දීලා enter කරා නම් ඒ file එක create වෙනවා. එතකොට මේ බලන්න extension එක තියෙන්නේ my project 01.py. py කියන extension එක තමයි මේකේ තියෙන්නේ. හරිද? එතකොට අපිට මෙන්න මේක උඩ මෙන්න මේකේ code එක ලියන්න පුළුවන්. එතකොට අපි මුලින්ම අපි සරලව මොකක් හරි වචනයක් display කරගන්න ලියනවා print command එක පාවිච්චි කරනවා. ඒතර print command එක අපිට මෙහෙම ලියන්න පුළුවන්. simple අකුරෙන් ලියන්න ඕනේ. මේක Apple simple ભેදයක් තියෙනවා Python වල. ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. මම print කියලා මෙහෙම ලියලා වරහණක් open කරනවා. මේ වරහණ ඇතුලේ පෙරලි කමා දාන්නවා. මේ පෙරලි කමා අපිට මෙහෙම double quotation දාන්න පුළුවන්, single quotation දාන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් single quotation දැම්මේ hello Python කියලා මම ලියනවා. හරි ලියලා දැම්මට මේක run කරලා බලන්න පුළුවන්. මෙතන තියෙනවා පොඩි play button එකක් මේ උඩ. හරිද? ඒක click කරන්න. click කරාම මේ පල්ලෙහා output එක පෙන්නනවා මෙන්න මෙතන. මේ hello Python කියලා මෙතන display වුනේ. ඔන්න ඔය විදිහට අපිට අපි ලියන program එකේ result එක output එක ප්‍රතිදානය මේ යටින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මොන හරි program එකට input දෙන්න ඕන නම් ඒ input දෙන්නත් ඕනේ මෙතනින්. හරිද? ඒ විදිහට තමයි මේකේ අපි වැඩ කරන්නේ සහ මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න මේ විදිහට. ඒතර මේකේ තව ඕනනම් මෙතන ගිහිල්ලා මෙන්න මේ run කියන එකේ ගිහිල්ලා මෙතනින් run කරන්නත් පුළුවන්. හරිද? මෙතනින් run කරන්නත් පුළුවන්. මේ යටත් මෙන්න මෙතනත් run කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් shortcut එක alt එක ඔබාගෙන 4 ඔබන්න තියෙනවා. alt key එකත් එක්ක 4 press කරා නම් ඒත් run වෙනවා. එතකොට මම කිව්වා මේක අර interpreter අර්ථ වින්‍යාසක පාවිච්චි වෙන්නේ මේ program ලියනකොට කියලා. හරි. එතකොට මම hello python වෙනුවට මම ලියනවා advanced level ICT කියලා. හරිද? එහෙම ලියලා run කරනවා. එතකොට මෙතන advanced level ICT කියලා වැටෙනවා. හරි. එතන මෙතන single quote දාන්නත් පුළුවන්. දැන් ඩබල් කෝට් දාලා ලියන්නම්. ඒ වගේම මට පුළුවන් යුනිකෝඩ් පාවිච්චි කරලා මේක ලියන්නත් පුළුවන්. එතන මම සිංහල යුනිකෝඩ් වලින් මම ටයිප් කරලා ලියන්නම්. තොරතුරු හා sannivedana
තාක්ෂණය. හරිද? දැන් මෙහෙම ලියලා අපි රන් කරලා බලමු. නේ අවුට්පුට් එක එනවා. ඒතර ඒ වගේ තැනක සිංහල යුනිකෝඩ් පාවිච්චි කරලා මොකක් හරි ඩිස්ප්ලේ කරගන්න ඕන නම් එහෙමත් පුළුවන්. හැබැයි මොබයිල් ඇප් එකේ නම් මං හිතන්නේ පුළුවන් කියලා සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන්න. නමුත් මේ පයිචාම් ඇප් එක ඇතුලේ ඒක වැඩ කරනවා අවුලක් නැතුව. හරි. එතකොට ඊළඟට අපි බලමු variables ගැන කතා කරා අපි විචල්්‍ය භාවිතය. ඒතර ප්‍රෝග්‍රෑම් එකකට අනිවාර්යයෙන්ම විචල්්‍ය පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන data මතක තියාගන්න. తాවකාලිකව මතක තියාගන්න ඒකේ. ඒතර අපි ගත්තොත් name කියලා variable එකක් name සමානයි. ඒකෙත් නමක් ඔය එකක් දානකොට single quote නැත්නම් double quote දෙකම දාන්න පුළුවන්. දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතෙන්ට දානවා දේශාන් කියලා. හරි. දැන් මේ වේරියබල් එකට පවරපු අගය තමයි දේශාන් කියන එක. හරිද? දැන් මෙතන මේ යටින් ඉරි වගේ වැල්ලා තියෙන මෙතන පොඩ්ඩක් මේ ස්පේස් තියන්න කියලා කියනවා. ඒක එච්චර ලොකු අවුලක් නෑ. මෙතන යටින් ඉරක් වෙලා තියෙන්නේ මේක මේ no new line end of file කියලා මේ ගණන් ගන්න එපා එච්චර. හරි. ඊට පස්සේ අපිට print කරන්න පුළුවන් මේ name කියන එක. මේ විදිහට. දැන් මේ විදිහට ලියලා අපිට run කරන්න පුළුවන්. එතකොට දේශාන් කියන එක මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. එතෙන්දී අපි මෙතෙන්ට පෙරලිකමා දාන්නේ නැහැ. මේ name කියන්නේ variable එකක්. name එකට පවරපු වගේ දේශාන්. ඒතර ඒක ඩිස්ප්ලේ කරනවා නම් print name කියලා දානවා මිසක් පෙරලිකමා දාන්නේ නැහැ. මෙතෙන්ට පෙරලිකමා දැම්මොත් බලන්න මොකද වෙන්නේ කියලා. name පෙරලිකමා දාලා මේක run කරොත් එහෙම ඩිස්ප්ලේ වෙන්නේ name කියලා. අන්න ඒක නිසා variable එකක අගයක් ඩිස්ප්ලේ කරන්න ඕන නම් අපි පෙරලිකමා දාන්නේ නැහැ. පෙරලිකමා දැම්මොත් ඒ පෙරලිකම ඇතුලේ තියෙන එක තමයි ඩිස්ප්ලේ වෙන්නේ. දැන් මම අපි පෙරලිකම දාපු නිසා name කියලා ඩිස්ප්ලේ වෙන්නේ. පෙරලිකම අයින් කරාම ඒක variable එකක්. ඒ variable එකට පවර්ලා තියෙන අගය ඩිස්ප්ලේ වෙනවා ඔය විදිහට. හරි. ඒතර ඔය විදිහට අපිට අගයන් කීපයක් වුණා. දැන් අපි මේක f name කියලා දාමු. ඊළඟට අපි තව variable එකක් දානවා l name last name කියලා. l name සමානයි අපි දාමු ජය වීර වගේ එකක් දාමු. හරි. එතකොට මට මේ නමත් එක්ක මේ f name එකත් එක්ක f name එක විතරක් ඩිස්ප්ලේ කරොත් ඔය පරිදිටම පෙන්වනවා. මේකත් එක්ක l name ඩිස්ප්ලේ කරන්න ඕනේ. මට පුළුවන් ප්ලස් මාක් එක දාලා බලමු. ප්ලස් l name කොහොම දාන්න. දාලා අපි රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. අන්න එක ගොඩේ ආවේ. දේශාන් ජයවීර කියලා එක ගොඩේ ආවා. ඒතර මේකේ ස්පේස් එක තියාගන්න අපිට වැඩ කීපයක් කරන්න පුළුවන්. එකක් තමයි මේ දේශාන් කියන එකේ අගට මෙන්න මෙහෙම ස්පේස් එකක් තියාගන්න පුළුවන්. එහෙම තියාගෙන මේක රන් කරලා බැලුවොත් මේ ස්පේස් එක එනවා. එහෙම නැත්නම් අපිට තව පුළුවන් මෙන්න මේ ජයවීර පටන් ගන්නකොට මෙතන ස්පේස් එකක් තියන්න. එහෙම රන් කරාමත් මේ ස්පේස් එකක් එනවා. එහෙමත් නැත්නම් ඒ දෙකේ ස්පේස් තියන්නේ නැතුව අපිට මෙන්න මෙතෙන්ට ස්පේස් එකක් තියාගන්න පුළුවන් මේ name file name අතරට. ඒ කියන්නේ මෙහෙම ස්පේස් එකක් තියලා හරියන්නේ නැහැ. ප්ලස් මාක් දෙකක් දාන්න ඕනේ. දාලා මේ දෙක අතරට පෙරලිකමාවක් දාලා මේ පෙරලිකමා ඇතුලේ ස්පේස් එකක් තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ඩබල් කෝට් එකක් හරි සිංගල් කෝට් යුගලයක් හරි ඒක ඇතුලේ ස්පේස් එකක් මෙතන තියෙන්න ඕනේ. දැන් රන් කරොත් මේ විදිහට එනවා. දැන් මේක ඇතුළට අපි මොකක් හරි කැරක්ටර් එකක් හරි මොකක් හරි දැම්මොත් මම සමාන ලකුණ දැම්ම කියලා හිතන්නකෝ. දැන් රන් කරාම බලන්න මේ දේශාන් සමානයි ජයවීර කියලා එනවා. ඒතර මෙන්න මෙතන මොකක් හරි මෙහෙම ඩෑෂ් එකක් එහෙම නැත්නම් ස්පේස් එක තියලා එහෙම ගන්න පුළුවන්. ඒතර මේ ප්ලස් මාක් එකෙන් කරන්නේ එක්තරා විදිහකට පද සම්බන්ධ කිරීමක්. පද දෙකක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඕක අගයන් ගත්තොත් අගයන් එකතු වෙනවා. සාමාන්‍ය අපි පද කියලා කියන්නේ දැන් මේකේ පෙරලිකම අදාලා තියෙන අපි මේවා data type එක අපි කියනවා මේවා string data type කියලා. ඒ කියන්නේ අකුරු ඉලක්කම් සංකේත ඕනම එකක් දාන්න පුළුවන් type එකට අපි කියනවා string එකක් කියලා. ඒ string data type ගත්තාම ඒ string type වලට මේ plus ලකුණු පාවිච්චි කරොත් එම් පද එකට සම්බන්ධ වීමක් කියන්නේ. තව පදයකට තව පදයක් එකට සම්බන්ධ කරනවා. හරි.
එතකොට අගයන් ගත්තොත් ඔය ඉන්ටිජර් වගේ වැලියු ඒ කියන්නේ ඉලක්කම් විතර ගත්තොත් මේ ප්ලස් මාක් එකේදී ඒක අර අගයක් විතර එකතු වීමක් වෙනවා. අපි ඉස්සරහදී බලමු මේවා. හරි. දැන් මෙතෙන්ට අපිට පුළුවන් ප්ලස් මාක් වෙන වෙන එකක් try කරලා බලන්න. මම දානවා මෙතන කමා එකක්. මෙන්න මෙහෙම මුකුත් ස්පේස් මුකුත් නැහැ. නිකම්ම කමා එකක් දැම්මා. මේ අතරත් ස්පේස් මුකුත් නැහැ. දැන් රන් කරලා බලමු මොකක්ද එන්නේ කියලා. ඒත් එනවා නේද කිසි ප්‍රශ්නයක් නැතුව. අන්න එතකොට අපිට කමාවෙන් පද සම්බන්ධ කරන්නත් පුළුවන්. හැබැයි ඒකෙදි ස්පේස් එක ඔටෝමැටිකලි ඇවිල්ලා තිනවා. මම මේ දේශාන කෙනෙක් පිටිපස්සටවත් ඉස්සරහටවත් දාලා නැහැ. මෙතන ස්පේස් එකක් තියලත් නැහැ. නමුත් කමාවෙන් පදේ සම්බන්ධ වෙන අතරම ස්පේස් එකකුත් දාගන්න. ඒක අපිට කමා එක පාවිච්චි කරන්නත් පුළුවන්. ප්ලස් මාක් එක තිබ්බොත් ඒ ස්පේස් එක ලැබෙන්නේ නැහැ. අතන මේ දෙකේ තව වෙනස්කම් තියෙනවා. අපි ඉස්සරහදී කතා කරමු. හරිද? ඉස්සරහදී ඒ වෙනස්කම් අපිට තේරෙනවා සමහර තැන්වලදී ප්ලස් එක පාවිච්චි කරනකොට මොන හරි දේවල් ගන්නකොට පොඩි පොඩි ප්‍රශ්න එනවා. එතෙන්දී කමාව දාන්නවා. කමාව දාන්න බැරි තැන් එනවා. එහෙම තැන් තියෙනවා. අපි ඉස්සරහදී බලමු මේවා. හරි. දැන් එතකොට variables දෙකක් අපි සම්බන්ධ කරන විදිය බැලුවා. දැන් අපි බලමු අගයන් දෙකක් අරගෙන. මම මේ දෙකම අයින් කරන්නම්. a සමානයි 20යි කියලා ගන්න. b සමානයි 10යි කියලා ගන්න. හරි. ඊට පස්සේ මම මේක ඇතුළට a කියලා දැම්මොත් ඒකේ අගය print වෙන්න ඕනනේ. හරි 20යි කියලා ආවා. b දැම්මොත් b 10යි කියලා එනවා. හරි. ඊට පස්සේ මම දානවා a ධන b. දැන් එනවා අන්න 20යි 10යි 30යි කියලා එනවා. හරි. දැන් එතකොට මේකෙදි මේ අගය ගන්නේ ඉන්ටිජර් අගයක් විදිහට. දැන් මේකෙදි පෙරලිකමාවක් දානවා මේ එකකට. එකකට පෙරලිකමාවක් දාලා එකකට පෙරලිකමා දාලා නැහැ. දැන් a ධන b දැම්මොත් මොකද වෙන්නේ? දැන් රන් කරලා බැලුවොත්. ඔන්න error එකක් එනවා. error එක තියෙන can only concatenate string not into str. ඒ කියන්නේ එකක් integer එකක් string. ඒතර data type දෙකක පද දෙකක් එකට සම්බන්ධ කරන්න බැරිලු. දෙකම එකම data type එකේ වෙන්න ඕනේ සම්බන්ධ වෙනවා නම්. අන්න එහෙම ගැටලුවක් තියෙනවා. දැන් අපි මේ 10 කියන එකත් string විදිහට පෙරලිකමා දැම්මොත් එයා හිතන්නේ ඒකත් string එකක් කියලා. දැන් බලමු උත්තරයක් එනවද කියලා. දැන් උත්තරයක් එනවා. මොකක්ද උනේ? පද දෙක නිකම්ම සම්බන්ධ වුණා. 20යි 10 අර වෙලේ 9 ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකකට සම්බන්ධ කරා වගේම දෙයක් තමයි උතන උනේ. ඒතර ඒක අපිට එහෙම කමා එක දාලා දාන්නත් පුළුවන්. ඒතර ස්පේස් එකක් එක්ක කොහොම එනවා. හරි. ඒතර අපිට values එකතු කරනවා නම් ඒවා integer වෙන්න ඕනේ. integer නැත්නම් float හරි වෙන්න ඕනේ. එතන බැලුවොත් අපි මේකේ පෙරලිකම අයින් කරලා float කියලා කියන්නේ දශම තියෙන ඒවා. අපි එහෙම බලමු. 7යි 5යි දශම 1යි 5 1යි 4යි ඔය වගේ අගයන් ගලුවොත් දැන් මේ float අගයන්. ඒ කියන්නේ දශම තියෙනවනේ. ඒතර අපිට එනවා දශමත් එක්ක තියෙන උත්තරයක්. මේකේ බිඳුවයි බිඳුව මේකෙත් බිඳුවයි බිඳුව තිබ්බත් ඒත් අපිට උත්තරේ දශම වලින් එන්නේ. දශම ස්ථානත් එක්ක. දශම ස්ථානත් ඒ කියන්නේ අපි කියන float value එකක් කියලා. හරිද? ඒතර data type තුනකුත් අපි ඉගෙන ගත්තා. ඕන එකක් දාන්න පුළුවන් string වලින්, පූර්ණ සංඛ්‍යා දාන නම් integer වලින්, float දාන නම් දශම සහිත. ඒ කියන්නේ දශම ස්ථාන තියෙන සංඛ්‍යා. අපි කියන තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා පාවිච්චි කරන්න පුළුවන්. තව වගේ data type ගොඩාක් තියෙනවා. අපි ඉස්සරහට ඒවත් ඉගෙන ගනිමු. මේකෙදි මම මේ ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්නේ කොහොමද මේ Python එක බේසික් වැඩ ටික කරගන්නේ කොහොමද කියලා. මේ මූලික දේවල් ටික හඳුන්වා දීමක් මම මේ කරන්නේ. ඒ කියන්නේ මූලික ටිකෙත් මූලිකම ටික. හරි. ඊළඟට අපි variable වල සාමාන්‍ය භාවිතයන් ටිකක් බැලුවා. ඒතර ටිකක් අපිට මේවා නිකන් කලමේ පාවිච්චි කරන්න ඕන නම්. හරිද? ඒ කියන්නේ දැන් අපි ගමු මෙහෙම. name එකක් තියෙනවා කෙනෙක්. අමල්. හරිද? ඊට පස්සේ එයාගේ age එක කියලා එකක් තියෙනවා. age එක integer වලින් දාලා තියමු
22යි කියලා. එතකොට මේක අපිට print කරන්න පුළුවන් මෙහෙම. අපි මෙහෙම දාමු. file එකම ඇතුලේ දානවා my name is අමල් කියලා වෙන්න ඕන. හරිද? ඒතර මට මෙතනදී මේ string එකක් text එකක් දැම්ම. දැන් මේක මම මෙහෙම run කරොත් my name is කියලා විතරයි එන්නේ. හරිද? මම මේ name කියන variable එක මෙතෙන්ට කමා එකක් දාලා name කියලා දානවා. දැන් එතකොට run කරාම මොකද වෙන්නේ? my name is අමල් කියලා එනවා. ඊට පස්සේ මම ආයි කමාවක් දානවා. ඊට පස්සේ pel එක මාත්‍ර දානවා and ආයි කමාවක් දානවා age එක දානවා. ආයි කමාවක් දානවා pel එකම දාලා years old කියලා දානවා. හරිද? දැන් බලමු මොකද වෙන්නේ කියලා. my name is Amal and 22 years old කියලා text එක එතන වැන්න. එතකොට දැන් මෙතන මේ name එක ඇවිල්ලා string, age එක ඇවිල්ලා integer තියෙන්නේ. ඒතර අනිත් මේ පදත් ඇත්තටම string type එකේ තියෙන්නේ. ඒ ඔක්කොම කලවමේ කිසි ප්‍රශ්නයක් නැතුව මම මෙතෙන්ට දැම්මා මේ කමාවත් එක්ක. කමා වලින් තමයි පද සම්බන්ධ කරේ. දැන් මම මේව වෙනුවට අර ප්ලස් මාක් එක දාන්න යනවා. ධන ලකුණ. මෙතෙන්ට එකක් එන්න ඕනේ, මෙතෙන්ට එකක් එන්න. ආයි මෙතෙන්ට එකක් එන්න ඕනේ, ආයි මෙතෙන්ට එකක් එන්න ඕනේ. ඊට පස්සේ දැන් ප්ලස් මාක් එක දැම්මම ස්පේස් එන්නේ නැහනේ. මම මෙතෙන්ට ස්පේස් එකක් තියා ගන්නවා. මෙතෙන්ටත් තියෙනවා, මෙතෙන්ටත් තියෙනවා, ආයි මෙතෙන්ටත් ස්පේස් එකක් තියෙනවා. හරි. තියලා මම දැන් රන් කරනවා. වැඩ කරන්නේ නැහැ. error එකක් එනවා. ඔන්න දැන් ආයි ප්‍රශ්නයක් එයාට මෙතන data type දෙකක් තියෙනවලු. ඇයි age එක ඇවිල්ලා මොකද්ද? integer නේ. name එක string. මේවත් string. ඒතර string එකට තියෙන එක අවුලක් නැහැ. මේ string ASCII මේ integer data type එකක් තියෙන එක අවුලක් මේ plus mark එක දාපු ගමන් plus එකකින් සම්බන්ධ වෙනවා නම් එකම data type එක තියෙන්න ඕනේ. වෙනස් data type සම්බන්ධ කරන්න බෑ plus mark එකකින්. අන්න ඒ වෙලාවට අපිට සිද්ධ වෙනවා data type එක පරිවර්තනය කරන්න. ඒ කියන්නේ age කියන එකේ තියෙන්නේ ඇත්තටම 22 කියලා අගයක්නේ. මේක අපිට string වලට convert කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. අපිට මෙන්න මෙතෙන්ට str කියලා දාලා අපි වරහණක් දානවා. මේ වරහන් ඇතුලේ age කියන එක දානවා. එතකොට මේකෙන් වෙන්නේ මේ age එක තියෙන integer ඒක string වලට convert වෙනවා. හරිද? ඒ කියන්නේ පරිවර්තනයක් වෙන්නේ පොඩි. කියනවා type casting කියලා. ඒ කියන්නේ data type එක පොඩි පරිවර්තනය කිරීමක් කරනවා. දැන් අපි run කරලා බලමු. අන්න දැන් අවුලක් නැතුව ආවා. දැන් මේ 22 කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර අන්න පොඩි දෙයක් ඔලුවට ආවා. කමාවයි ප්ලස් එකයි පාවිච්චියේදී වෙන තව අවුලක් නේ. කමාවේදී එකම data type එකෙන් තියෙන්න ඕනේ නැහැ. ඒ වගේම ස්පේස් එකකුත් නිකම්ම ඉන්නවා. ඒ ප්ලස් මාක් එක දැම්මොත් එකම data type එකකින් තියෙන්න ඕනේ ඔක්කොම. ප්ලස් එක ස්පේස් එක ඉන්නේ නැහැ. අපි ස්පේස් එක වෙනම තියන්නත් ඕනේ. හරිද? ඉතින් ඔය දෙක වෙන වෙනම පාවිච්චි කරන්න සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒකින් තමයි මේ දෙකක් ඒ විදිහට තියෙන්නේ. හරි. ඒතර මේ කරන දේවල් පුළුවන් නම් කම්පියුටර් එකක් තියෙනවා නම් නැත්නම් ෆෝන් එක තියෙනවා නම් ඇප් එක දාගෙන කරලා බලන්න. මේවා ප්‍රැක්ටිස් කරන තරමට තමයි මේ අවබෝධය වැඩි වෙන්නේ. හරි. ඊළඟට අපි බලමු දැන් variables පාවිච්චි කරන හැටි බැලුවා. print කරන එක ගැන පොඩි අවබෝධයක් තියෙනවා. ඊළඟට අපි බලමු input කරන හැටි. ඒ කියන්නේ මේ program එකට අපි පිටින් අගයක් දැන් අපි keyboard එක හරහා වෙනම අගයක් මේ program එකට ඇතුළත් කරන්නේ කොහොමද කියලා program එක run වෙනකොට. දැන් මේ output එක කරේ අපි මෙච්චරලා display කරේ program එකේ ලියලා තියෙන අගයන් මොන හරි display වුණා. අපි දැන් program එක run වෙලා program එකට අගයක් දීලා ගන්න අර උදාහරණයක් විතර ගත්තොත් එහෙම අර අපි ගෙලින් ප්‍රධාන වල ගත්තේ සංඛ්‍යා දෙකක් ආදානය කරලා
එකතුව ගන්න. ඒතර සංඛ්‍යා දෙකක් ආදානය කරන්න පුළුවන් වෙන්නේ බෑ. ඒක තියෙන සංඛ්‍යා දෙකක් කරන්න වැඩක් නැහැ. අපි හරි දෙන සංඛ්‍යා දෙක එකතුව ගන්න පුළුවන්. අන්නේ ඒ වගේ එකකදී ඉන්පුට් කරන්න. ඒ කියන්නේ සංඛ්‍යාවක් ආදානය කිරීමේ හැකියාවක් තියෙන. ඒතර Python වලින් කොහොමද ප්‍රෝග්‍රෑම් එකට ඉන්පුට් එකක් දෙන්නේ. ඒතර ඉන්පුට් කියන වචනය තමයි ඔතෙන්දී පාවිච්චි වෙන්නේ. අපි බලමු. හරි මම මේ ටික මකනවා. මකලා මම ලියනවා මෙන්න මෙහෙම. මම name එකක් ගන්න හදන මම name කියලාම දාගන්නවා variable එක name සමානයි input කියලා දානවා. දාලා වරහණක් ඕපන් කරනවා. වරහණ ඇතුලේ අපිට දෙයක් ලියන්න පුළුවන්. පෙරලිකමා දාලා double o single quote මම දානවා මෙහෙම ලියනවා. enter your name මේ නම ඇතුළත් කරන්න. හරිද? දැන් මේක run කරලා බැලුවොත් මොකද වෙන්නේ බලන්න. enter your name කියලා මෙතන display වෙනවා. හරිද? ඒ වගේම තව වැඩක් වෙනවා මෙතන. මෙන්න මෙතන මේ ඉස්සරහා මේ name කියන තැන ඉස්සරහා අපිට cursor එක මෙහෙම තියලා අපිට ඕන දෙයක් මෙහෙම enter කරන්න පුළුවන්. input කරන්න පුළුවන්. කරලා enter කරාම ඒක ආදාන නැහැ. හැබැයි මොකුත් display වුණේ නැහැ. අපි display වෙන්න මොකුත් ලියලා නැහැනේ. හරි දැන් අපි ඒක ඇල්ලත් ලියලා බලමු. දැන් එතකොට මේකෙදි වෙන්නේ enter your name කියලා ගහපු ගමන් අපිට අවස්ථාව හම්බ වෙනවා දත්තයක් ඇතුළත් කරන්න. ඒ දත්තය ඇතුළත් කරන එක මෙන්න මේ ඉස්සරහා තියෙන name කියන variable එක ඇතුළට automatically තැම්පත් වෙනවා. දැන් අපි හදන්නේ ඒකේ දැන් මේ name කියන එකේ තැම්පත් වුණා නම් අපි ගහපු වගේ display කරන්න පුළුවන් වෙන්න බෑ. බලමු එහෙනම් මෙතනින් enter එකක් ගහලා print කරලා බලමු. print වෙනවද කියලා. print පෙරලිකම sorry වරහන් ඇතුළේ name කියලා දාන්න. දැන් අපි බලමු. දැන් enter your name. මම දානවා සුපුන් කියලා. හරි. දැන් enter කරනවා. අන්න සුපුන් කියලා display වුණා. හරිද? enter your name. මම නිකන් ඉලක්කම් ටිකක් ගායනවා. 1 2 3 4 5 ටික. මේ ටික තමයි display වෙන්නේ. හරි. ඔන්න දැන් අපිට ওই විදිහට මේ input දාලා අපිට අගයන් ඇතුළත් කරන්න පුළුවන්. දැන් අපි බලමු අර සංඛ්‍යා දෙකක් input කරලා ඒ දෙක එකතුව ගන්න පුළුවන්ද කියලා. සංඛ්‍යා දෙකක් ආදානය කරාම එකතුව ගන්න වගේ එකක් කරලා බලමු. හරි මම මේ පෙළේ මකනවා මේක වෙනස් කරනවා සංඛ්‍යා දෙක මම ගන්නවා එකක් a කියලා. මෙතන දානවා input number 1. හරි. ඊට පස්සේ b කියලා තව එකක් දානවා. සමානයි input පෙරලිකම ඇතුලේ මම type කරනවා input number 2 කියලා. හරි. හරි දැන් a b again දෙකට ගයක් එනවා. ඊට පස්සේ මම තව variable එකක් දානවා total කියලා දානවා. total සමානයි a දාන b. හරි. a ගේ b ගේ අගයන් එකතු කරලා total කියන එකට දාන්න. දැන් අපිට print කළොත් total එක එන්න ඕනේ නේ total එක. total එක input කරගන්න මේ total එක output ගන්න පුළුවන් වෙනවා. ඒතර a b දැන් බලමු run කරලා input number කියලා කියනවා. අපි දාලා බලමු 100 enter. ඊට පස්සේ ආයෙ එනවා input number 2. අපි ඒකට 50ක් දාමු. ඒතර 150ක් එන්න ඕනේ උත්තරේනේ. enter. අන්න ආපු උත්තරේ මොකද්ද? 10050ක් ආවේ. ඒ කොහොමද ආවේ? අන්න. අර එවලේ string value දෙයක් දැම්මම මොකද උනේ? පද දෙක එකට සම්බන්ධ වුණානේ. දැන් මෙතන උනේත් ඒකම තමයි. 100 50 එකට හේතු වුණා. එකට සම්බන්ධ වුණා. ඒ කියන්නේ මොකද්ද දන්නවද? මේ input එක හරහා input වෙන value integer නෙමෙයි එන්නේ string වලින් එන්නේ. string data type එකේ මොක ආදානය කරත් string එකක් විදිහට තමයි මේ a සහ b කියන variable ඇතුලේ තැම්පත් වෙන්නේ. ඒවා අපි පරිවර්තනය කරගන්න ඕනේ එහෙනම් integer වලට එකතු කරන්න ඕන නම්. හරිද? එහෙම කන්වර්ට් කරගන්න දැන් අපිට විදි දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. බලමු මේ විදි දෙක. එකක් තමයි මෙන්න මෙතෙන්දි මේ a b දෙන්නව පරිවර්තනය කරගන්නේ. හරිද? මම ඒවලේ අර string වලට කන්වර්ට් කරන්න str කියලාට දැම්මේ. දැන් අපි int වලට කන්වර්ට් කරගන්නවා. එහෙනම් int කියලා දානවා. int. එහෙම දානවා මේක දෙපැත්තට. හරි. දැන් ඒව ඒ විදිහට කන්වර්ට් වෙනවා.
ඊළඟට int i දානවා මේ b ට. හරි. දැන් මොකද වෙන්නේ? a integer වලට convert වෙනවා. ඒකත් එකතු වෙනවා i integer වලට convert කරපු b ව. a b දෙන්නගේ මෙතන උඩින් ගෙන්නේ string values. ඒ දෙක එකතු කරාම හරියන්නේ නැති හින්දා අපි integer වලට convert කරනවා මෙහෙම දෙකක් විදිහට. ඒ දෙක එකට ඊට පස්සේ එකතු වෙලා total එක එනවා. දැන් බලමු එනවද කියලා. දැන් run කරලා බලනවා. දැන් අපි 100යි 50යි දාලා enter කරලා බලමු. අන්න 150 ආවා. අන්න ඒ විදිහට අපිට කරන්න පුළුවන්. හරිද? ඔය විදිහට අපිට enter කරන්න පුළුවනි. පැහැදිලි? දැන් තව සුලභව අපිට දකින්න හම්බෙන විදිහක් තියෙනවා පේපර් වල එහෙම කෝඩින් වල මේ විදිහට වඩා වෙන විදිහකට තියෙන්නේ මේ ඉන්ටිජර් කන්වර්ට් කරන එක. ඒක තියෙන්නේ මෙතන නෙමෙයි. අපි මම මෙතනින් අයින් කරගන්නවා. ඒ කන්වර්ට් කරන්නේ මෙන්න මේ විදිහට. මේ ඉන්පුට් කරනකොටම ඉන්ටිජර් වලට කන්වර්ට් කරගන්නවා. ඒ කියන්නේ මෙතෙන්ට int කියලා දාලා ඒ වරහන මෙහෙම මෙතනින් ඉවර කරනවා. ආයි මෙතෙන්ටත් int කියලා දානවා. වරහන මෙතනින් ඇරෙනවා අනිත් වරහන මෙතනින් වදිනවා. ඔය විදිහට තමයි int input කියලා තියෙන්නේ. එතකොට මේ නම්බර් එක ඉන්ටිජර් වලට කන්වර්ට් වෙලාම තමයි ඒ අගයට තැම්පත් වෙන්නේ. මේ නම්බර් 2 එකත් b වලට තැම්පත් වෙන්නේ. ඒ කියන්නේ ස්ටෝර් වෙන්නේම ඉන්ටිජර් වලට කන්වර්ට් වෙලාම. එතකොට ආයි මෙතෙන්දි int කරන්න ඕනේ නැහැ. බලමුද අපි දීලා. රන් කරනවා. අපි දාමු 40 ධන 60. 40 60 එකතු කරන්නේ. ඔන්න අවුට්පුට් එක CJ කියලා. හරිද? ඔය විදිහට ගන්න පුළුවන්. ඔන්නම් මෙතෙන්ටත් අපිට පොඩ්ඩක් ලස්සන වචනයක් දාගන්න පුළුවන්. මොකද්ද? එම්පෙල් එකමාවක් දාලා total is වගේ එකක් දාලා පෙල් එකමාව වහලා මෙතන කමාවක් දාමුනේ. දැන් අපි රන් කරලා බලමු. number 1 30යි enter කරා 20 දැම්මා enter කරා total is 50. හරිද? ඔය විදිහට එනවා. දැන් මෙතෙන්ට කමාව දැම්මේ. ප්ලස් එක දැම්මොත් මොකද වෙන්නේ? මේ විදිහට ප්ලස් දැම්මොත් රන් කරලා බලමු. 10යි 30යි 20යි ගාලා බලමු. 30යි 20යි. ඔන්න ආයෙ එක. දැන් ආයෙ මොකද මෙතන තියෙනවා string එකක් මේක ඇවිල්ලා integer එකක්. දැන් මේ පද දෙක එකට print කරන්න බෑ ප්ලස් එක දාපුවා. එහෙනම් total එක ආයෙ convert කරගන්න වෙනවා string වලට. එහෙනම් මෙතෙන්දි str දාන්න වෙනවා. මේ විදිහට. දැන් උත්තරේ හරියට. දැන් string වලට convert වෙලානේ මෙතනට print වෙන්නේ. දැන් 20ක් කරනවා මෙතෙන්ට මම 40ක් enter කරනවා. total is 60. අන්න දැන් අර ස්පේස් එක තියපු නිසා මේකට ගෑවිලා එතන මෙතන පොඩි ස්පේස් එකක් තියන්න ප්ලස් එකනේ දැම්මේ. ඔය විදිහට දාලා ආයි බලමු. 20යි 50යි. total is 70. ඔය විදිහට එනවා. ඔය විදිහට ඒතර අපිට program එක ලියන්න පුළුවන්. එතකොට අර int string conversion convert කරන එක ගැනත් පොඩි අවබෝධයක් ආවා. ප්ලස් එක සහ කමාවෙන් පද සම්බන්ධ කරන හැටිත් අවබෝධයක් එන්න ඇති. ඊළඟට තව පොඩි දෙයක් මම මේක කියන්න ඕනේ මේකෙදි පාවිච්චි කරන තව එක දෙයක්. මේක මම එක උදාහරණයකින් පෙන්නන්නම්. මම තාම ඔයගලන්ට නෝට් එකේ දුන්නෙත් නෑ මේ ටික. අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කියලා බලමු චූටි එකක් conditions දාලා. ඒ කියන්නේ අපි බලමු විභාගයක ලකුණු තියෙනවා. ඒ ලකුණු 60ට වැඩි නම් පාස් කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් ෆේල් කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ if condition එක දාන්නේ අපි pseudo code ඒ කියන්නේ ව්‍යාජකයේද ලියනකොට නම් අපි මේවා if එක දාලා ලිව්වා. Python වල if එක දාලා ලියනකොට සහ මේ coding වලදී පාවිච්චි කරන indentation කියන එක පොඩ්ඩක් මතක් කරන් තමයි මම මේක ලියලා පෙන්නන්නේ. බලන්න මේක. මම මුලින්ම ගන්නවා දැන් සංඛ්‍යාව විභාග ලකුණක් ආදානය කරන්න ඕනේ. විභාග ලකුණ මම ගන්නකො නිකන් මාක් කියලා වේරියබල් එකක් mark mark සමානයි integer වලින් ගමු int input input පෙළ එකම ඇතුළේ දානවා
enter your mark මේ ලකුණු ඇතුළත් කරන්න කියලා එකක් එනවා. ඊට පස්සේ අපි මෙන්න මේ ඉන්ටිජර් වලට හැදලා එනවා ලකුණ දැන් මාක් එකේ තියෙන ඉන්ටිජර් එකක් තැම්පත් වෙන්නේ. හරිද? ඒක අපි බලනවා 60ට වැඩිද කියලා. ඔන්න if condition එක පාවිච්චි කරන්න යන්නේ. if ඊට පස්සේ බලනවා මාක් විශාලයි සමානයි 60. දාලා මෙන්න මෙතෙන්දි පාවිච්චි කරනවා අපි කෝලන් එක. මෙන්න මේ 32 කෝලන් එක. තියලා එන්ටර් කරන්න ඕනේ. එන්ටර් කරාම බලන්න මේ ඔටෝමැටිකලි මේක නම් පොඩි ස්පේස් එකක් ආවා. ඒ ස්පේස් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරිද? අපිට මෙතන ඉඳන් මෙහෙම ලිව්වොත් වැරදි. මේ ස්පේස් එකට අපිට ඉන්ඩෙන්ටේෂන් කියලා. මේ ඉන්ඩෙන්ටේෂන් එක තියන්න ඕනේ අනිවාර්යෙන්. ආවේ නැත්නම් මේව ටැබ් එකකින් එකක් තියන්න ඕනේ. ගොඩක් තියන්න බෑ. එකයි තියන්න. එකක් තියලා ඒ කියන්නේ මෙතෙන්දී අපි ලියන්නේ ලකුණු 60ට වැඩි වුණොත් මොකද ඩිස්ප්ලේ වෙන්න ඕනේ. අපි print කරනවා pass කියලානේ. print passed. හරිද? ඊට පස්සේ එහෙම නැත්නම් fail. ඒතර ඒක ලියන්න ඕනේ else එකේ. else එක දාන්නේ පොඩ්ඩක් මෙහෙට කරලා මේ if එක කෙලින්. else ඔහම දානවා. ආයි 32 අර colon එක තියනවා. තියලා enter කරනවා. ආයි අර space එක තියලා print ඒකේ ලියනවා fail. හරි ඔච්චරයි. මෙතන ඔන්නම් ස්පේස් තියන්න පුළුවන් මේ මේවා එන්නේ තියෙනවම එතනත් ස්පේස් තිබ්බේ ස්පේස් තිබ්බේ නැහැ කියලා අවුලක් නැහැ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා. හරි. දැන් අපි මේක රන් කරලා බලමු. දැන් රන් කරාම එනවා enter your mark කියලා. මම දානවා 64ක්. enter කරනවා. pass කියලා ඩිස්ප්ලේ වෙනවා. ආයි රන් කරනවා. මම දානවා 50ක් ලකුණු. එතන fail කියලා එන්න ඕනේ. enter කරාම fail කියලා එන්නේ. 60ට වැඩි නම් තමයි pass කියලා එන්නේ. දැන් එතන අපි බලමු මෙන්න මේක අර අපි කියපු දේවල් අනුගමනය කරේ නැතුව මෙන්න මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ කියලා. කෙනෙක් කොහොම ලියනවා. දැන් රන් කරලා බලමු. පටන් ගන්නකොටම error එකක් ආවා print pass. indentation error. ඒ කියන්නේ if block එක if condition එක පාවිච්චි කරනවා නම් ඒකෙදි ඒ පරතරය තියන්න. ඒ කියන්නේ මෙන්න මේ කොන්දේසිය සත්‍ය වුණොත් මොකද්ද වෙන්න ඕනේ කියන එක ඒක යටතේ තියෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ if condition එක මේක සත්‍ය වුණොත් මොකද්ද වෙන්නේ කියන එක ඒක යටතේනේ තියෙන්නේ. ඒකට මේව tab space එකක් තියෙනවා. ඒක යටතේ කියන්නේ ඒකෙන් තමයි. ඒතර space එක නැහැ කියන්නේ ඒක ඉවරයි කියන එක. ඒ කියන්නේ condition එක ඉවරයි. ආයි else කියන එක තියෙන්නේ. else එක යටතේ තියෙන්නේ කියන්නේ ආයි මෙතන indentation එකක් කොහොම තියන්න ඕනේ. ඒ තිබ්බොත් විතරයි ඔය වැඩ කරන්නේ. ඒතර ඒ තැබීම සහ නොතැබීම මත වෙන දේවල් තියෙනවා. දැන් අපි මෙන්න මෙතන enter කරලා මම ආයෙ ලියනවා මෙන්න මෙතන print thank you කියලා මම මෙතන type කරනවා thank you. හරිද? දැන් බලන්න මෙන්න මේ thank you කියන එක print වෙන්නේ මොන වෙලාවටද කියලා print thank you. මේ condition එකක් යටතේ නෙමෙයි තියෙන්නේ. නිකම්ම thank you කියලා තියෙන්නේ. ඒතර මේක මෙන්න මේ condition එක සත්‍ය වුණත් මේ නැතත් ඒ කියන්නේ මේක සත්‍ය වුණොත් pass වෙනවා. එහෙම නැත්නම් fail වෙනවා. pass වුණත් fail වුණත් thank you කියන එක අගට එනවා. මොකද මේක condition එක යටතේ නෙමෙයි තියෙන්නේ මේ කෙලින් තියෙන්නේ. ඔන්න බලන්න run කරාම මොකද වෙන්නේ කියලා. enter your mark මම දානවා 70ක්. enter කරනවා. pass thank you. හරි. ආයෙ run කරනවා මම දානවා 40ක්. enter කරනවා. fail thank you. එතකොට ඔයාට ඕනනම් පාස් වුණාම thank you කියන්නේ fail වුණාම sorry කියලා කියන්නයි ඕනේ කියලා හිතමු. ඒතර කොහොමද දාන්නේ? ඒතර මෙන්න මේක මෙතන තියෙන්න ඕනේ. එතෙන්ට අපි දානවා sorry කියලා. මේක යටින් ඒ කෙලින්ම print එකක් දානවා. thank you නේ අපි දාමු congratulations කියලානේ. ස්පෙලින් නම් හරි දන්නේ හරි වගේ. දැන් මෙහෙම ලකුණක් හරි. දැන් එතකොට pass නම් congratulation fail නම් sorry කියලා වැටෙනවා. run කරනවා මම දානවා 79ක්. enter කරා. මේ බන් display වෙනවා pass congratulations කියලා. ආයි run කරනවා මම දානවා 50ක්.
එන්ටර් කරා fail sorry කියලා එනවා. ඔන්න දැන් ඔයගොල්ලන්ට අවබෝධ වෙනවා ඇති. මෙන්න මේ කොන්දේසි සත්‍ය නම් ඒක ඇතුලේ වෙලා කියලා කියන එක. මේ ඉන්ඩෙන්ටේෂන් එක පාවිච්චිය පිළිබඳව. ඉන්ඩෙන්ටේෂන් වැරදියට පාවිච්චි කරන් බෑව හරියටම ලියන්න ඕන. හරිද? Python වල ඒක තමයි යම්කිසි ප්‍රෝග්‍රෑම් කොටසකට අයිතිද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔන්න ඕකෙන්. හරිද? ඇප් එකේ ෆෝන් එකේ ඇප් එකේ ලිව්වත් මොකේ ලිව්වත් Python වල ඔන්න ඔය දේ අනිවාර්යයෙන්ම සලකන්න ඕන. while loop එකක් දාලා පුනර්කරණයක් ලිව්වත් ඒකෙත් තියෙනවා. හරිද? මම ඉස්සරහට කරලා පෙන්නනම් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ while loop එක ගැන. ඒතර මම if condition එක දාලා පෙන්නුවෙත් මේ indentation එක Python වල තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න ලියනකොට කියන එක පෙන්වන්න. හරිද? ඒතර මට අද විශේෂයෙන් ඔන්න ඔය ටික තමයි පෙන්වන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද මේ PyCharm පාවිච්චි කරලා ලියන්නේ, රන් කරන්නේ කොහොමද, පාවිච්චි කරන බේසික් දේවල් ටික මොනවද කියන එක. අපි print කරන්න ඉගෙන ගත්තා, input කරන්න ඉගෙන ගත්තා, variable පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තා. if condition එකත් යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. එහෙනම් මම අද පාඩම මෙතනින් අවසන් කරනවා. හරි. එතකොට අපි ඊළඟ සතියේ අපි මීට වැඩි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා දේවල් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.